what objects may be in themselves that completely remains, you know what, unknown to us. මේ කතාවෙන් අද පටන් ගන්න සිද්ධ වුණේ වෙන මොකක්වත් හේතුවක් හින්දා නෙමෙයි. සමහර අය උත්සාහ කරලා බලන්න ආසයිලු මේක ඒ විදිහටම වෙනවද කියලා. ඉතින් උත්සාහ කරලා බලන්න කියලා මම ආරාධනා කරන ගමන් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. කාලය අවකාශය කියන පරමාර්ථ කවදාවත් ස්වාධීන දේවල් නෙවෙයි. ඒවා කවදාවත් ස්වාධීන තත්වයකටපත් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙන්නේ නැත්තේ ඒ අමිශ්‍ර ඒකට අපි කියනවා මේ මොකද්ද things in itself කියලා. ඉතින් මේ අමිශ්‍ර දේවල් සමහර අවස්ථාවන් වල මේ උත්සාහ කරනවා මිශ්‍ර වෙලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. නමුත් ඒ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ විනිර්මුක්ත කියන අදහස තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. නමුත් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් ඒක මට තේරෙන විදිහට නෙමෙයි. මට තේරෙන විදිහට තේරුම් අරගත්තට ඔයාලට තේරෙන්නේ නැහනේ. ඒ හින්දා මම මේක පැහැදිලි කරන්න උත්සාහ කරන මෙන්න මේ විදිහේ උදාහරණයක් කියලා කිව්වොත් හරි. දැන් අපි දන්නවා සූර්යග්‍රහ මණ්ඩලය තියෙනවා ඉර හඳ තව ග්‍රහලෝක අපි පොදු වශයෙන් ගන්න ඔය මේ 9ක් තියෙනවානේ. 9ට වැඩිය තව ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඔය 9 ගැන කල්පනා කරලා බලපුවාම ඒවා වුණෙත් නැහැ. පෘථිවිය ගැන ගන්නකොට පෘථිවිය ගත්තාම සරලවම කියනවා භ්‍රමණය සහ පරිභ්‍රමණය. භ්‍රමණය කියන්නේ තමාගේ වටා කැරකෙමින් අර ඉර වටේ කැරකෙනවා කියන අදහස. මේක ඇවිල්ලා අර මේ කාගේද අර කොපර්නිකානු මේ විප්ලවය වගේ කතාවක්. මොකද තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේ තේරුම් ගන්න පුළුවන් මට්ටමේ පිරිසක් හිටියොත් මට ගොඩාක් සන්තෝෂ හිතෙයි. නමුත් ඉතින් මේක හැකි පමණින් තේරුම් ගන්න තමයි කියන්නේ. ඉතින් භ්‍රමණයයි පරිභ්‍රමණයයි ඕක අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ. ඒ වුණාට ඉතින් දැන් ඒක තේරුම් ගන්න තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි සරලවම තේරුම් ගන්න තියෙන්නේ. තව එකක් තමයි හොඳට කල්පනා කරලා බලන්න අපි ඉර වටේ යනවාද ඉර අපි වටේ යනවාද කියලා. හොඳේ?